හායි ඉස්සල්ලාම හදට ගියේ නීල් ආම්ස්ට්‍රෝන්නේ අද පින්ත යනවා එන්න 1969 ජූලි වින්ස ඇපලෝ මෙහෙයුමෙන් තමා නීල් ආම්ස්ට්‍රෝන් මෙහෙට ආවේ. මීය වසර බිලියන 4.5කට පෙර පෘථුවියේ තියා කියන අගහරු ග්‍රහය වගේ ලොකි වස්තුවක් ගැටිලා තමා සද නිර්මාණය වුණේ. පෘථුවියේ ඉඳන් දුර සාමාන්‍යයෙන් කිලෝමීටර් 38යි ලක්ෂ 4400යි දොබට. ගුරුත්වාකර්ෂණය පෘථුවියමෙන් 6න් පංගුවයි. පෘථුවිය කෙනෙක් කිලෝග්‍රෑම් 60ක් බරයි, නාම් සදෙහි කිලෝග්‍රෑම් 10යි. සදට ඔස්තීර වායුගෝලයක් නැති නිසා ශබ්දය ගමන් කරන්නේ නැහැ. ඒ නිසා සද සම්පූර්ණයෙන්ම නිශ්ශබ්ද ලෝකයක්. වායුගෝලයක් නැති නිසා සදේ දිවා කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 120ක් දක්වා අධික රස්සනයක් සහිත වෙනවා. රාත්‍රී කාලයේ සෙල්සියස් අංශක ඍණ 130ක් නිසා අධික සීතලකින්ද වෙනවා. සදේ හුළඟ හෝ වැස්ස නැති නිසා නීල් තිබ්බ පාසටහන පවා අදටත් තියෙනවා. පෘථුවියේ තියෙන සාගරවල රළ ඉහළ හෝ පහළ යාම වෙන්නේ සදේ ගුරුත්වාකර්ෂණ බලය නිසා. සද සෑම අවුරුද්දකම පෘථුවියෙන් සෙන්ටිමීටර් 3.8ක් පමණ කකනවා. මේ නිසා පෘථුවියේ කැරකීමේ වේගය අඩුවන අතර දිනහප දිගු වෙනවා. එහෙනම් මං යනවා මිස්ටර් පින්ටා ෆලෝ කරන්න. ජය වේවා.